2014 මාර්තු 8 වෙනිදා මැලේසියාවේ කුවාලාලම්පූර් නගරෙන් චීනයේ බේජින් වෙත පිටත්ව ගිය ගුවන් යානයක් ලෝක ඉතිහාසයේ විශාලතම අභිරහසක් බවට පත් වුණා. ඒ නමින් මැලේසියා එයර්ලයින්ස් ෆ්ලයිට් 370. රැඳි සිටින මේ වටිනා කියන වීඩියෝවේ අවසානයේ තෙක්. එදා රාත්‍රියේ යානයේ සාමාන්‍ය පරිදි ගුවන්ගත වුණා. යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 239 දෙනෙක් සිටියා. ආරම්භයේ කිසිදු අසාමාන්‍ය දෙයක් නොපෙනුණා. ගුවන්පතේ සාමාන්‍යයි, කාලගුණේ සාමාන්‍යයි. අවසන් වරට කොක්පිට් එකෙන් එසුණු වචන උනේ good night. Malaysian 370. ඒ වචන කිහිපෙන් පසුව ට්‍රාන්ස්පොන්ඩර් සිග්නල් එක හදිස්සියෙම අක්‍රිය වුණා. රේඩාර් තිරවලින් යානය අතුරුදහන් වුණා. එය මෙතනින්ම අවසන් වුණේ නැහැ. සෙවීම් අතරතුර හෙළි වුණේ යානය තම නියමිත මාර්ගයෙන් හැරී ආපසු බටහිර දිශාවට ගමන් කර ඇති බවයි. එය මැලේසියානු අහස් සීමාව හරහා ගොස් ඉන්පසු සම්පූර්ණයෙන්ම සම්බන්ධතාවය කඩ වුණා. කෙසේ වෙතත් සැටලයිට් පිං දත්තමගින් පෙන්වා දුන්නේ යානය තවත් පැය කිහිපයක් ගුවන් ගමනේ යෙදී ඇති බවයි. ඒ අනුව එය දකුණු ඉන්දිය සාගරයේ දෙසට ගමන් කළ බවට සැක කෙරුණා. එවිට ලෝකයේ විශාලතම සෙවීම් මෙහෙයුමක් ආරම්භ වුණා. රටවල් ගණනාවක් එක්ව සාගරයේ විශාල ප්‍රදේශ සොයලා බැලුවා. නාවික යාත්‍රා, ගුවන් යාන, සෝනාර් තාක්ෂණය සියල්ල භාවිත වුණා. 2015 වසරේ ඇෆ්‍රික වෙරළට අයත් රියුනියන් දූපතට ගුවන් යානික ෆ්ලැපෙරෝන් කොටසක් වැනි කොටසක් වැටී තිබුණා. පසුව විශේෂඥයන් ඒ MH370ට අයත් කොටසක් බව තහවුරු කළා. නමුත් මුළු යානයම හමු වුණේ නැහැ. 239 දෙනාට සිදු වූ දෙය අදටත් නිශ්චිතව කිව නොහැක. මේ පයිලට්ගේ සැලසුම් කළ ක්‍රියාවක්ද? තාක්ෂණික දෝෂයක්ද? නැත්නම් හයිජැකින් එකක්ද? ඔෆිෂියල් වාර්තා නිශ්චිත හේතුවක් සඳහන් නොකරයි. මැලේසියා එයර්ලයින්ස් ෆ්ලයිට් 370 අදටත් ලෝක ගුවන් ඉතිහාසයේ විසඳා නොගත් අභිරහසක් ලෙස පවතිනවා. අති තාක්ෂණයෙන් යුත් ලෝකයක ගුවන් යානයක් සම්පූර්ණයෙන්ම අතුරුදන් විය හැකිද? නැත්නම් අපට තවමත් නොදන්න සත්‍යයක් මේ සාගරයේ ගැඹුරු තුල සගවා තිබෙනවද? ඔකට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.